සාමාන්‍ය මම ওই පොඩි තැනක පටන් ගත්තේ. සාමාන්‍යයෙන් ඒ කාලේ වෙනකොට ලොකු පන්ති තිබෙන්නේ නැහැ ඇත්තටම. තිබ්බේවා උගක් සාමාන්‍යයෙන් තිබ්බේ මොනම පහසුකමක්වත් නැතුව. දුගානේ ළමයින්ට නෙමෙයි ගුරුවරුන් යන්න මට මතක විදිහට টয়ලට් එකක්වත් තිබ්බේ නැහැ ආයතනවල. බිමට සමහර වෙලාවක නගරයේ සිමෙන්ති දාලා තිබ්බා. දාලා තිබුණාට සාමාන්‍යයෙන් ඉතින් අනිත් පහසුකම් හරි අඩුවෙන් තිබ්බේ. කියන්නේ දැන් ඩෙස්ක් පන්ති හදලා තියෙන්නේ කෙලින්ම ලෑල්ල අහලා සමහර ඒවා පොල් කොට උඩ ආපුවක් තිබ්බා. ළමයින්ට ඒවැ අර හොඳට මැදලා සුද්ධ කරලා මෙහි තීච්ච ඩෙස්ක් බංකු නෙමෙයි තිබ්බේ. කෙලින්ම ලෑලි ඉරලා හදපුවා තිබ්බේ. එහෙම ප්‍රශ්න ගොඩක් තිබ්බා ඉතින්. අඩු ගානේ ගිහිල්ලා ගුරුවරයෙකුට කියලා විවේකයට ඉන්න ඔෆිස් එක. මොකොත් තිබ්බේ නැහැ ඉතින්. මොකද ඒ දවස් ටියුෂන් හදාගෙන ඉපෙත් කොහොමත් අර තාවකාලික විදිහටමනේ හදාගෙන තිබ්බේ. පස්සේ ඉතින් ඕකත් ප්‍රධාන හේතුවක්. මට ටියුෂන් කරන්න වෙනම ආයතනයක් හදාගන්න.